අද අපි කතා කරන්න සූදානම් ඉතිහාසය විෂය ගැන. ඉතින් ඉතිහාසය විෂය කියලා කියන්නේ හරිම ලස්සන රසවත් විෂයක්. හැබැයි වර්තමානයේ ගොඩක් ළමයින්ට ඉතිහාසයේ විෂය බෝරින් අකමැති විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඇයි හේතුව? මේ වගේ රසවත් වැදගත් විෂයක් Taman අකමැතිම විෂයන් ලයිස්තුවේ තිබීම ඇත්තටම අපේ රටේ අභාග්‍යයක්. ඒකට හේතු සාධක කීපයක් තියෙනවා. ඉතින් අපි ඉතිහාසය උගන්වන ක්‍රමවේදය වෙනස් විය යුතුයි. සහ අපේ සත්‍ය ඉතිහාස කතාව යටපත් කර විකෘති වූ ඉතිහාසයක් සමහර අවස්ථාවලදී උගන්වනවා කිව්වොත් ඇත්තටම නිවැරදි. ඉතින් කොහොමද ඉතිහාස විෂය Taman කැමතිම ප්‍රියතම විෂයන් ලයිස්තුවෙන් එකක් බවට පත් කරගන්නේ? ඒකට මම සරල ක්‍රමවේදයක් මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම ඔබ තුළ නිදා සිටින ඉතිහාස ගවේෂකයා අවදි කරගන්න. ඉතිහාස විෂය කියලා කියන්නේ පොතක පතක තිබ්බ කියලා හෝ ගුරුවරයෙක් ඉගෙනුවා කියලා හෝ පරම්පරාවෙන් ආවා කියලා හෝ නේද සමාජ සම්මති වුණ පරිදි හෝ බුදුරන් වහන්සේ කාලම සූත්‍රයේ දේශනා කරන පරිදි ඒ කිසිම ආකාරයකින් පිළිගන්න එපා. ඔයා ඉතිහාස ගවේෂකයෙක් වෙන්න. Tamanne ප්‍රත්‍යක්ෂ වෙනම විතරක් පිළිගන්න. ඉතින් ඉතිහාසය ඉගෙන ගන්න හොඳම ක්‍රමවේදය තමයි ඉතිහාසයේ ගවේෂකයෙක් වෙන්න. ඒ තුල ඔයාට මේ රටේ ලේ උරුමය පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම සරල ක්‍රමවේද දෙක උපක්‍රම දෙකක් මම ඔයාලට කියන්නම් කොහොමද ඉතිහාසය ඉගෙන ගන්න හොඳ මොටිවේෂන් එකක් හදාගන්න කියලා. අංක 1. ඔයාලා බෞද්ධ දර්ශනය හොයන්න. බුදු ආගම බුද්ධ ආගම නෙමෙයි. බෞද්ධ දර්ශනය හොයන්න. දෙවෙනි ක්‍රමවේදය රාවණ ඉතිහාසය හොයන්න. ගවේෂණය කරන්න. බෞද්ධ දර්ශනය රාවණ ඉතිහාසය. මේ තුලින් ආරම්භයක් ගන්න. ඔයා මේ දෙයකට අවධානය යොමු කරන ඔයා අනිවාර්යෙන්ම වෙනස් මිනිසෙක් වෙනවා. මේ රටට, ජාතියට, ආගමට අප්‍රමාණව ආදරය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔයාගේ ජීවිතයම වෙනස් වෙන පොයින්ට් එක. මොකද ඉතිහාසය කියන්නේ මේ රටේ ලේ උරුමය. කවදාවත් අපිට ඉතිහාසය අමතක කරන්න බෑ. අමතක කරන්න බෑ. පැහැදිලිද? මොකද ජාතියක් බිඳවට්ටන්න අපේ ජාතිය බිඳවැටීම ගොඩාක් සැලසුම් තියෙනවා. අපි ඉතිහාසය අමතක කරවීමට ගොඩක් කුමන්ත්‍රණ තියෙනවා. ඒ නිසා ඉතිහාසය ආදරෙන් ඉගෙන ගන්න. ඔයා ඉතිහාස ගවේෂකයෙක් වුණ දවසට ඉතිහාසය කියන්නේ ඔයාගේ ප්‍රියතම විෂය බවට පත්වීම කාටවත් නවත්තන්න